ගාවින් දාලා. පියක් විතර එනවා. හෙලෝ ගයිස් කොහමද? මේක තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් වීඩියෝ එකේ පොඩක් අඩුපාඩු ඇති. ඒක එච්චර හිතන්න එපා. මේවා රෙකෝඩ් කරන්න නම් සති දෙකකට විතර කලින් තිබ්බ වැඩත් එක්ක මට මේක එඩිට් කරගන්න බැරි වුණා. ඒ හින්දා තේ දවස්වලම දාන්න බැරි වුණා. මේ vlog එකේ තියෙන්නේ මම මගේ නුවරේ ඉන්න යාළුවෙක් ගෙදර ඉඳන් ආපහුම ගෙදර යන රයිඩ් එක. ඉතින් අපි යන් ඉස්සරහට. ඉතින් මං මාසෙකට සැරයක් මාස දෙකක සැරයක් විතර බයික් එකේ අනිවාර්යයෙන් මේ යාළුවෙක් ගෙදර එනවා. ඒ නේතු මං ඔයාලට වීඩියෝ එක ඉස්සරහට කියන්නම්. කොහොම හරි අනේ හැම සැරේම බයික් එකේ යන්න ආසම හරිය තමයි මේ හරිය පල්ලෙහාට වෙනකන් මේ හරියදි මාරම වයිබ් එකක් තියෙන බයික් එකේ. ඉතින් මං ඔයාලට කියන්නම්කෝ මම මේ යාළුවා ගෙදර එන හේතුව. මගේ හොබි එක තමයි වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි. ඉතින් අපි මාසෙකට සැරයක් මාස දෙකකට සැරයක් විතර අනිවාර්යෙන් හෝර්න් ප්ලේන්ස් යනවා. ඉතින් මං කරන්නේ වියංගොඩේ ඉඳන් බයික් එකේ නුවරට වෙලා නුවර යාළුවා ගෙදර බයිසිකලේ දාලා අපි ආගේ කාර් එකේ තමයි හෝර්න් යන්නේ. මේ සැරේත් අපි දවස් 3ක් හෝර්න් ගිහිල්ලා ෆොටෝස් ගහලා කලින් දවසේ තමයි ආපහු නුවරට ආවේ. යන්න තියෙන දුරත් එක්ක රැ යන එක අවදාන සහ මාරුකින්ද කලින් දවසේ ඉඳලා තමයි මම උදේ යන්න පිටත් වුණේ. මේන් රෝඩ් ගිය ට්‍රැෆික් වැඩි හින්දා එතන හන්දියෙන් දකුණට දාලා තමයි යන්නේ. ඒත් එදා මගේ තිබ්බ පණ්ඩිතකමට මම එතනින් හරවන්න නැතුව කෙලින්ම ආවා. ලස්සන ස්ටාර්ට් දවසක් ඉඳලා වාහන අඩු ඇති කියලා හිතලා ඒ චුට්ට දුරක් එද්දිම තේරුණා වාහන වැඩි කියලා. ඊට මේ ටිපර් එකයි හම්බුන තැනයි හොඳට මතක තියාගන්න පොඩ්ඩක්. පිටත් උනේ 9ට 9:00 විතර. ඒ හිතුවට වැඩි නම් පාරේ වාහන ගොඩක් තිබ්බා. ඒනන් ට්‍රැෆික් එක කොහොමද කියලා. ඒ හින්දා මේන් රෝඩ් යන්න නැතුව වෙන යන පාරම යන්න ඕන කියලා හිතලා මං ආයෙ ඉස්සරහින් හරවගත්තා. මම වෙන දැන පාරට ආවා. එදා මට මාර වැඩක් වුණේ. සාමාන්‍ය පාරවල් වරදිනවා අඩුයි. හැබැයි ඉතින් එදා වැරදුනා. එදා මම මෙතෙන් දකුණට හරවන්නම තියෙද්දි අමතක වෙලා වම් පැත්තට තමයි දැම්මේ. දැම්මම මට තේරුණා වැරදුනා කියලා. ඒත් මේ බින්ගේ දැක්කහම හරවන්න නැතුව යන්න ඕනි කියලා හිතුණා. මේ බයික් එකේ සවුන්ඩ් එකත් එක්ක බින්ගියක් ඇතුළේ යන්න වෙන ආසාව හිටියේ. කොහොම හරි එළියට ආවට පස්සේ හරවන්නේ කොයි පැත්තටද කියලා හිතා ගන්න බැරුව මම දෙපැත්ත බල ඉඳලා මේ පැත්තට දාලා පොඩ්ඩක් පාර හොවා කිව්ව විදිහට ඉස්සරහින් වම් පැත්තට ලී මඩුවක් එක්ක
පල්ලෙහාට පාරක් තියෙනවා කියලා තමයි කිව්වේ. දකුණට හරවන්නද ඕන? කොහොම හරි මං එයාගේ පාර අහගෙන ආයි හරවගෙන ඉස්සරහට එන්න ආවා. එයා කිව්ව හැටියට පාර මේක වුණාට ලීමඩුවකුත් එක්ක තියෙනවා කිව්ව හින්දා මට හිතුණා මේක නෙවෙයි පාර කියලා. මොකද මේ හරිය ලීමඩුව පේන්න තිබ්බේ නෑ. ඒ හින්දා තව ටික ඉස්සරහට ගිහිල්ලා බලනවා කියලා අවසරේ මම කිලෝමීටර් 1.5ක් විතර ගියා. ඒත් වල බලන ඇති මෙච්චර තාක්ෂණයේ දියුණු කාලේ තාමත් මම මැප් එක බලන්නේ නැතුව පාර හොයාගන්න බැරුව එහෙම යන්නේ ඇයි කියලා. ඒ ගුණේ දැන් මං ඉඳන් හිටියේ කලිසමෙන් ෆෝන් එක ගන්න නම් මට බයික් එක නවත්තලා බීමටම බහින්න ඕන වුණා. ඒත් දා ලොකු කැමරා බෑග් එකක් එල්ලන් හිටියේ ඉඳා බහින්න අමාරු ඉඳා තමයි කට්ටියකින් අහගෙන ගියේ. ගැට මේ හන්දියට යන්නේ කොහොමද? මං අර අතන මේ වෙනදා එරෙහින් එන්නේ මේ ආස්ගිරිය පන්සල ගාවෙන් දාලා. 30ක් විතර එනවා. ඔව්. අර වයි එක වගේ ඒ ඔව්. ඔව්. යාගේ පාර අහගෙන මං ආයෙ එන්න පිටත් වුණා. ඒත් ඉත්තා පොඩ්ඩෙන් පාර මගේ ඇරනවා. එතෙන්දි මට මාර වැඩක් වෙනවා. මේ පාරේ යන්න ඕන දකුණු පැත්තෙන්. මං ඒක දන්නේ නැහැ නේ ඉතින්. මං දැන් බැලුවා මේ විච් එක මෙච්චර දකුණු පැත්තේ යන්නේ ඇයි කියලා. මේ ඉස්සරහට එන කාර් එක මේ විදිහට එන එක මං හිතුවේ මේක වන් වේ දන්නේ නැහැ කියලා. එතකොට තමයි එයා කිව්වේ මේ පාරේ දකුණු පැත්තෙන් එන්න ඕනේ කියලා. මම කොහොම හරි පාර හොයාගෙන අන්තිමට මේන් රෝඩ් එකට නම් ආවා. මම ඔයාලට කිව්වා නේද මතක තියාගන්න කියලා ටිපර් එක. මේ තියෙන්නේ ටිපර් එක. හිතන්නකෝ මේ ට්‍රැෆික් එකේ මේ ටිපර් එක මෙච්චර දුර ආවා කියන්නේ මම පාර හොයාගන්න බැරුව අතරමං වෙලා කොච්චර වටයක් ගහලා ගස් මේ මෙතන මේ ගුවන් පාරවල් හදන්න. ඒක නම් මාර වැදගත්. මෙතන නැත්තම් මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ ඔෆිස් වලට ස්කෝල් වලට. ඒක නම් මාර වටනවා.
නවතිනවා. ඔයා මේක රෙකෝඩ් එකේ ඔක්කොම තියෙනවා. ඒකනේ වා දැක්කවත් නැහැනේ. guys, තව ටිකකින් මේ වීඩියෝ එක නවතිනවා. මගේ කැමරාවේ බැටරි ලෝ වෙලා ඔෆ් වෙලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එකේ මොන හරි අඩුපාඩුකම් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මම තව ඉස්සරහට වීඩියෝස් vlogs කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන්. I think මේ වීඩියෝ එක අන්තිම වෙනකල් රැඳී හිටිය ඔයාලට thank you. අපි ඉස්සරහට තව වීඩියෝ එකකින් හම්බ වෙමු.